කොළඹට වාහනයක යනකොට පහුගිය අවුරුදු 1කමාරක් ඇතුළත තීන්ත නොගාපු තාප්පයක් දැක්කොත් අනිවාර්යෙන් සටන් පාඨයක් තියෙනවමයි රනිල් මෝදි හොර ගිවිසුම හෙළි කරනු කියලා. කවුද එහෙම කියන්නේ? මාලිමාවේ නායකයෙක් බව උදේ ප්‍රභාත් ගම්මන්පිල මහතා අද පවසනවා. රනිල් මෝදි හොර ගිවිසුම 1යි අනුර මෝදි හොර ගිවිසුම් 7යි. ජනාධිපතිතුමාගේ යතුරු දාපු සේප්පුවේ තිබුණ හොර ගිවිසුම් 7න් ගිවිසුම් 2ක් ඔන්න අපි හෙළි කරා කියලා එතුමා සඳහන් කරනවා. ජනාධිපතිතුමා තමුන්ගේ නම්බුව තියාගෙන ඊතර ගිවිසුම් 5 එළියට නොදැම්මොත් අපිට සිද්ධ වෙනවා එම ගිවිසුමුත් එළියට දාන්න කියලා තමයි එතුමා සඳහන් කරන්නේ. ඒ කියන්නේ ඒ මොනවද ගිවිසුම් වල තියෙන්නේ කියලා හංගගෙන හිටියට උදේ ගම්මන්පිල මහත්තයා දන්නවා කියන එකයි ඒකෙන් සඳහන් වෙන්නේ. ඒ කතාවත් එක්කම අපිට සැකයක් එනවා උදේ ගම්මන්පිලලා රටට හංගන්නේ මාලිමාවෙන් වාසි ගන්න උම්මනවට රහස් රකින්නවද කියන එක නෙවෙයිද? නැත්තම් බලන් ඉන්න ඕන නෑ. මේවා හෙලි කරන්න උන්ට හැකියාව තියෙන්න ඕනි. මාලිමාවට ඔච්චම් කර කර සත්තන් දදා විහිළු කර කර කොමඩි දදා ඉන්න කොමල පාණ්ඩ වෙලාවක් නෑ. මේ දෙක වගේම ඉතුරු පහත් හෙලි කරා නම් ඉවරයි රෙදි ගැලවෙන්න. මොකටද ඒගොල්ලෝ හෙලි කරනකම් හෙලි කරේ නැත්තම් බලා ගන්නම් කියා කාලේ කන්නේ. දැන් ඒ රහස් හංගගෙන ඉන්නේ අර මැයි 6 ඡන්දෙට අවාසි වෙන නිසා මැයි 6 වෙනිදායෙන් පස්සේ එළියට දාන්න කියලා එයා කියනවා. ඒ කියන්නේ ගම්මන්පිල මහත්තයා කියනවා. එම නායකයෝ දන්නවලු ඒ තොරතුරු එළියට ආවොත් මේ මැතිවරණය පරදින බව කියලයි ගම්මන්පිල මහත්මයා කියන්නේ. මේ වෙලාවේ ගම්මන්පිල ඇතුළු සියලුම විපක්ෂිකයන්ට තියෙන්නේ මේ අස්සම් කරපු ගිවිසුම් 7ම රට හමුවේ ජනතාව හමුවේ හෙළි කරන්න. ජනතාවාදී නායකයෝ නම් කරන්න ඕනි ඒක නෙමෙයිද? හවුලේ ඒවා රකින්න එකද කරන්න ඕනි. එතුමා කියනවා වගේ රනිල් මෝදි ගිවිසුම් හෙළි කරනු කියලා තාප්පවල ගහලා සටන් පාඨ කියනවා නම් අනුර මෝදි ගිවිසුම් හෙළි කරනු කියලා සටන් පාඨ කියලා ගම්මන්පිලලටත් පුළුවන් සටනට බහින්න ජනතාව වෙනුවෙන් සටන ආරම්භ කරන්න. කරනවද? මේ වෙනකන් කරලා නැහැ. නමුත් වේදිකාවල් වල ඉඟි දෙමින් පොඩි ආතල් එකක් ගන්නවා විතරයි ජනතාවට පේන්නේ. ඊළඟ ප්‍රශ්නය ජනාධිපති ඒක සේප්පුවකට දාලා හංගගෙන ඉන්නවා නම් යතුරු දාලා කොහොමද ඒ තොරතුරු උදේ ගම්මන්පිලට ආවේ කියන එකත් ප්‍රශ්නය අපිට තියෙනවා. ඉතින් එච්චර පරිස්සමට හංගපු දේ උදේ ගම්මන්පිල දැනගත්තා නම් අනුර කුමාර කියන්නේ ෆේල් ජනාධිපති කෙනෙක්. එහෙම රහසක්වත් රැකගන්න බැරි ජනාධිපති කෙනෙක් කියලා තමයි කියන්න තියෙන්නේ. එහෙමනම් අනුර කුමාර ජනාධිපතිවරයාට හැකියාව තියෙන්න ඕනි ගම්මන්පිල බොරු කියන්නේ ඇයි එහෙම දේවල් කියන්නේ මේක බොරුවක් කියලා මාධ්‍ය දිරේ කියන්නේ. ඔහු එහෙම කියන්නෙත් නෑ. ඡන්දේ 6 වෙනිදා තියෙනවා. ඒ 6 වෙනිදාන් පස්සේ එළියට දාන්න තියෙන්නේ. ඒකයි මේගොල්ලෝ මේක හංගගෙන ඉන්නේ. මේවා එළියට දැම්මොත් රජයේ පරදිනවා කියන එක දැනගෙනත් උදේ ගම්මන්පිලේ රහස් හංගගෙන ඉන්නේ ඇයි? එහෙමනම් උදේ ගම්මන්පිල ගැන වෙනොත් අනුර කුමාර දිසානායකගේ හොර ගිවිසුම වෙනුවෙනුත් තියෙන්නේ අපිට එකම දැක්මක් පමණයි. ජනාධිපතිවරයා කැමති වෙන්නේ නැහැ ඔහු ෆේල් කියලා කියන්නේ. ඒක නිසා අපි කියනවා මේ හදාගත්ත ජනතාවාදී කියාගත්ත ආණ්ඩුව ජනතාව වෙනුවෙන් හැකි ඉක්මනින් මේ ගිවිසුම් පහත් එළියට දාන්න මේවා ජනතාවට පෙන්වන්න ගම්මන්පිලලා කියන්නේ බොරු කියන එක අනුර කුමාර ජනාධිපතිවරයාට හැකියාව තියෙන්න ඕනි. රට හමුවේ ජනතාව හමුවේ පෙන්වලා දෙන්න මේක බොරුවක් කියන එක. ඒ වගේම ගම්මන්පිලට යුතුයකමක් තියෙනවා. වගකීමක් තියෙනවා. මේන්න මේ හොර ගිවිසුම් 5ක් මෙන්න තව හංගන් ඉන්නවා. මේන් අපි එළියට දාපු දෙක මේන් 7ක් අස්තම් කරලා තියෙනවා. මේ තියෙන්නේ ඉතුරු 5. මෙන්න මං හෙලි කරා. කෙලින්ම කියන්න පුළුවන් නේ. දෙගොල්ලෝ එහෙට මෙහෙට වෙවි කෝල කර කර ඉඳලා ඉන්න එකෙන් වෙන්නේ තවත් ජනතාවට විනාශයක් පමණයි. ඒක නිසා මේකේ වැරදිකරු මේ ගිවිසුම අස්සම් කිරීමේ වැරදිකරුට 100% නම් ඒ වගේම 100% යනවා මේ තොරතුරු දැනගෙන මේක හංගගෙන මේක රකින්න ආරක්ෂා කරන්න දේශපාලන වාසියක් ගන්න හරි මේක කිය තැන් තැන් වල ඇවිදින උදේ ගම්මන්පිලටත් මේකේ භාගයක් තියෙනවා.